අයිබෝන් දුවේ පුතේ මං හිතන්නේ මේ අයිබෝන් පුතේ අපේ තාම සම්බන්ධ වෙන්න දුවලා පුතාලා කීප දෙනෙක් ඉන්නවා. අද දවසේදී අපි අපේ 14 වෙනි ඒකකේ හරි ප්‍රජනනය සම්බන්ධ කොටස අද දවසේදී අපි පාඩම ඉවර කරන්න තමයි සැලසුම් කරලා තියෙන්නේ. ඒතර මේ දක්වා පුතේ මේ පාඩමේ ඔයාලට මේ විෂය කරුණු තිබ්බේ මම අර ඉස්සරලා කිව්වා වගේ පාඩම් කරන්න තමයි විෂය කරුණු ටික ගොඩනැගිලා තියෙන්නේ. ඒ කියන්නේ ගණනය කිරීම අමාරු දේවල් සංකීර්ණ සංකල්ප ඒ වගේ දේවල් නැහැ. ඒතර අපි පිළිවෙලට සටහන හදාගෙන ආවා. ඒ කරලා අපිට යම් යම් කාරණා තිබ්බා තේරුම් ගන්න. හරි ඒ දේවල් තේරුම් ගන්න. අද අපි ප්‍රජනනය කොටසේ මානව ප්‍රජනනය යටතේ අන්තිම කොටස අද දවසේ කතා කරමු. හරි. එතකොට ඊළඟ සතියේ අපි පටන් ගන්නවා 15 වෙනි පාඩම. මම ඔයාලට කිව්වා මීට ඉස්සරලා 20 වෙනි පාඩම මොනවද? ප්‍රවේණි විද්‍යාව පාඩම පටන් ගන්නවා කියලා. පුතේ අපි ජීව විද්‍යාව පාඩමක් ඉගෙන ගත්ත නිසා මම හිතුවා ඊළඟට භෞතික විද්‍යාව පාඩමක් තියෙන්නේ 15 වෙනි පාඩම. පීඩනයට අදාළ සංකල්ප කීපයක් තියෙන්නේ. පීඩනය සම්බන්ධයෙන් කතා කරමු. හරි. ඒතර ඊළඟට 15 වෙනි එකකේ එන්නේ. හරි. ඊළඟට මෙහෙම දෙයක් තිබ්බා. මේ කාරණේත් මම කියලාම පන්තිය පටන් ගන්නවා. පුතේ පහුගිය සතියට ඉස්සෙල්ලා සතියේ මම ඔයාලට කිව්වේ මුදල් දැමීම පිළිබඳව මම සඳහන් කරා. එතනදී මම කිව්වේ නිරෝධායන කාල සීමාව අවසන් වෙනකන් මාකට ලින්ක් එක දානවා කියලා. හරි. හැබැයි මට දැනගන්න ලැබුණ කාරණේ තමයි මේ බැංකු ගනුදෙනු කටයුතු සිද්ධ වෙනවා කියන කාරණේ. හරි. ඒ ගනුදෙනු කටයුතු කරන්න පුළුවන්. එතකොට ඒ හේතුව නිසා තමයි මම ගිය සතියේ මැසේජ් එක දැම්මේ සැප්තැම්බර් 10ට ඉස්සරලා මුදල් ගෙවීම් සිද්ධ කරන්න කියලා. බැංකු ගනුදෙනු කටයුතු සිද්ධ වෙන නිසා. හරි. ඊළඟට ඔය මේ කමියුනිකේෂන් වල පහසුකම් ටික තියෙන නිසා. ඒතකොට එහෙම කාට හරි අපහසුතා තියෙනවා නම් ඒ ගැටලුවක් නැහැ. ගොඩක් අය මුදල් දාලා මට රිසිට් එවලා තිබ්බා. එතකොට එහෙම අපහසුතා තියෙනවා. ඊළඟ සතියේ පුතේ දැන් 13 වෙනිදා වෙනකන් අපිට තියෙනවානේ මේ නිරෝධායන කාල සීමාවක් නේද? ඒතර 13 කියන්නේ ඊළඟ සතියේ සඳුදා. හරි? ඒතර ඊළඟ සතියේත් මම මේ වගේම ගෲප් එකට මැසේජ් එකක් දානවා. ඊළඟට දැනට මට මුදල් ගෙවලා තියෙන අය සහ ෆ්‍රී කාඩ් ඉන්න අය එකතු කරලා මම සැප්තැම්බර් කියලා 10 ශ්‍රේණියට ගෲප් එකක් වෙනම හදනවා. ඒතර මේ පහසුකම් සියලුම දෙනාට ලැබුණාට පස්සේ මේ ගෲප් එකට විතරයි අදාළ තොරතුරු ෂෙයා වෙන්නේ. ඒක නිසා ඉස්සරහට සම්බන්ධ වෙන්න අලුතින් සම්බන්ධ වුණ දුවලා පුතාලා ඉන්නවනම් ඒ අය ඒ කාරණේ ගැන සැලකිලිමත් වෙන්න. අනිත් අය ඒ දැන දන්නවා. හරි? ගිය සතියේ පුතේ කතා කරපු විෂය කරුණු වල පන්තිය ගැන පොදුවේ මොනවා හරි ඔයාලට දැනගන්න දේවල් තියෙනවා නම් ප්‍රශ්න අහන්න තියෙනවා නම් මට විනාඩි කිහිපයක් දෙන්න පුළුවන්. එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න ළමයි. හරි ගැටලුවක් නැහැ. ඊළඟට පේපර් ක්ලාස් එකේ පුතේ අපේ 7 වෙනි පේපර් එක. ප්‍රශ්න පත්‍ර පන්තියේ සෛලය පාඩමට අදාළ පේපර් එක මේ වෙනකොට මම අගෝස්තු පේපර් ක්ලාස් ගෲප් එකට දාලා තියෙනවා. හරි? පේපර් ක්ලාස් ගෲප් එකට දාලා තියෙනවා. එතකොට ඒකට උත්තර ලියලා අඟහරුවාදා 6-8 පේපර් ක්ලාස් එක තියෙන්නේ. හරි? අඟහරුවාදා 6-8 තමයි පේපර් ක්ලාස් එක තියෙන්නේ. ඒක මම ගෲප් එකට දාලා හැමෝටම පුළුවන් වෙලාව තමයි මම අරන් තියෙන්නේ. කාගේවත් විරෝධයක් තිබුණේ නැති වෙලාව. හරි? ඒක නිසා පේපර් ක්ලාස් එකට සම්බන්ධ වෙන ඒ ගැටලු තියෙනවා නම් මට මැසේජ් කරලා ඒ ගැටලු ටික निराකරණය කරගන්න. අඟහරුවාදා 6-8 තමයි පේපර් ක්ලාස් එක දැන් යන්නේ. බ්‍රහස්පතින්දයි බදාදායි නෙවෙයි. right පුතේ අපිට කතා කරන්න තියෙන්නේ ආර්තව චක්‍රය හෙවත් ඔසප් චක්‍රය. නේද? ආර්තව චක්‍රය එහෙම නැත්නම් ඔසප් චක්‍රය ගැන. පුතේ මෙතනදී අපි කතා කරා මේ ආර්තව චක්‍රය එහෙම නැත්නම් ඔසප් චක්‍රය අවධි දෙකකට බෙදනවා. හරි? මේ ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය තුල චක්‍රානුකූලව සිද්ධ වෙන ක්‍රියාවලියක් තමයි අපි ආර්තව චක්‍රය කියලා කතා කරන්නේ. ඒතර මේක ප්‍රධාන අවධි දෙකකට ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා සිදුවෙන ස්ථානය අනුව. හරි?
එකක් තමයි පුතේ මොනවද? ඩිම්බ කෝෂය තුල සිද්ධ වෙන වෙනස් වීම, ඊළඟට ගර්භාෂය තුල සිද්ධ වෙන වෙනස් වීම. හරි? ඩිම්බ කෝෂය තුල සහ ගර්භාෂය තුල. ඒතර ඩිම්බ කෝෂය තුල සිදුවෙන වෙනස් වීම අපි අවධි දෙකකට බෙදුවා. මොනවාද? සියුනිකා අවධිය සහ ලුටියල් අවධිය. නේද? සියුනිකා අවධිය සහ ලුටියල් අවධිය. පුතේ මෙතනදී අපි කතා කරා සියුනිකා අවධියේදී මොකද වෙන්නේ? අපේ ඩිම්බ කෝෂ තුල තියෙනවා ප්‍රාථමික සියුනිකා. මේක සෛලාකාරය. ප්‍රාථමික සියුනිකා. හරි? මේ ප්‍රාථමික සියුනිකා උත්තේජක හෝමෝනය ඔය කොළ පාට වර්ණයෙන් පෙන්වනවා. මෙන්න මේ හෝමෝනයේ බලපෑම යටතේ මොකද වෙන්නේ? ද්විතීක සියුනිකා සහ ග්‍රාෆී සියුනිකා බවට පත් වෙනවා. කියන්නේ මේක වර්ධනය වෙනවා. ඊට පස්සේ දැන් අර ඔසප් වීම ආරම්භ වෙනවා. හරි? ඔසප් වීම ආරම්භ වෙලා දින 14ක් වගේ යනකොට මොකද වෙන්නේ? ලුටෙයිකරණ හෝමෝනය ටිකෙන් ටික වැඩි වෙනවා. තර මේ 14 වෙනි දිනය හෝ ඒ ආසන්න විශේෂයෙන් අපි කියනවා 14 වෙනි දිනේදී ලුටෙයිකරණ හෝමෝනයේ බලපෑම මත අර වර්ධනය වුණ ග්‍රාෆීය සියුනිකාවේ තියෙන ඩිම්බ සෛලය ඩිම්බ කෝෂයෙන් පිටතට යනවා. හරි? ඩිම්බ කෝෂයෙන් පිටතට ඒ කියන්නේ පැලෝපිය නාලයට යනවා. ඔය ක්‍රියාවලිය තමයි අපි කියන්නේ මොකද්ද? ඩිම්බ මෝචනය කියලා. හරි? ඔය ක්‍රියාවලියට තමයි අපි කියන්නේ ඩිම්බ මෝචනය කියලා. එතකොට මෙතනදී පුතේ ඩිම්බ සෛලය පැලෝපීය නාලය දිගේ ගර්භාෂය වෙත ගමන් කරනවා. දැන් ඉතුරු කොටස පීත දේහය, ශ්වේත දේහය ඔය වගේ පත් වෙනවා. හරි? ඔන්න මේ ඩිම්බ කෝෂය තුල සිද්ධ වෙන වෙනස් වීම. ඒතර පළවෙනි දින 14ට අපි කියනවා මොකද්ද? සියුනිකා අවධිය. ඊළඟ දින 14ට අපි කියනවා ලුටියල් අවධිය කියලා. හරි? දැන් සියුනිකා අවධියේදී මොකද වෙන්නේ පුතේ? අපි කතා කරා. හරි? සියුනිකා අවධියේදී මොකද වෙන්නේ? අපි කතා කරා. ඔන්න ලුටියල් අවධියේදී මොකද වෙන්නේ කියලා අපි කතා කරා. හරි? ඩිම්බ මෝචනය සිද්ධ වෙන්නේ ලුටියල් අවධිය තුල. අද අපිට කතා කරන්න තියෙන්නේ මොකද්ද? ගර්භාෂය තුල සිද්ධ වෙන වෙනස් වීම ගැන. හරි? ගර්භාෂය තුල සිද්ධ වෙන වෙනස් වීම ගැන. පැහැදිලිද? පුතේ මෙතනදී ගර්භාෂය තුල ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ ගර්භාෂය තුල සිද්ධ වෙන වෙනස් වීම අපි බෙදනවා ප්‍රධාන අවධි තුනකට. මොනවාද? ආර්තව අවධිය, ප්‍රගුණන අවධිය සහ ශ්‍රාවී අවධිය කියලා. හරි? ආර්තව අවධිය, ප්‍රගුණන අවධිය සහ ශ්‍රාවී අවධිය. ප්‍රධාන අවධි තුනයි. පුතේ අපි ඔය ටික ලියාගෙන මේ අවධි තුන ගැන වෙන වෙනම කතා කරමු. හරි? රයිට් මම අංක 1 දීලා තියෙනවා බලන්න. ඩිම්බ සෛල සංසේචනයක් සිදු වූයේ නම් එයින් ඇතිවන කලලය වර්ධනය වීම සිද්ධ වෙන්නේ කොහෙද? ගර්භාෂය තුල. ඊළඟට ගර්භාෂය තුල සිදුවන වෙනස් වීම ප්‍රධාන අවධි තුනකට බෙදා දැක්විය හැකිය කියලා තියෙනවා. රයිට් පුතේ ඔය කොටු තුනේ ලියමු අපි. ලියන්න කොටු තුනේ ආර්තව අවධිය ආර්තව අවධිය ඊළඟට ප්‍රගුණන අවධිය ප්‍රගුණන අවධිය ප්‍රගුණන අවධිය ඊළඟට ශ්‍රාවී අවධිය ශ්‍රාවී අවධිය ශ්‍රාවී අවධිය. හරි. අපතේ යටින් දීලා තියෙන රූල් තුනක් තියෙනවා. ලියමු අපි අංක 3 දාලා. ලියන්න අංක 3. මෙම එක් අවධි තුලදී මෙම එක් අවධි තුලදී
මෙම එක් අවධි තුලදී ගර්භාෂ බිත්තිය සංසේචනයක් සිදු වී කලලයක් ඇති වුවහොත් එය වර්ධනයට සුදුසු තත්වය දක්වා වෙනස් වීම සිදුවේ. හරි. අපිට ඒ කියන්නේ මොකද්ද? හරි. අපිට ඔන්න මම දල සටහනක් ඇඳා ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ. දැන් මොකද වෙනවා කිව්වේ? මෙන්න තියෙනවා ඩිම්බ කෝෂ. ඒ ඩිම්බ කෝෂ වලින් පැලෝපීය නාලය ආරම්භ වෙන තැන අපි කියනවා කඩරැලි තියෙනවා කියලා. මේ වගේ කඩරැලි. හරි? දැන් ඩිම්බ කෝෂය තුල අර සිද්ධ වෙන ක්‍රියාවලිය මොනවද? සියුනිකා අවධිය ඊළඟට ලුටියල් අවධිය. ඔය ක්‍රියාවලියේදී අපි කිව්වා ඩිම්බ සෛලයක් මුදා හැරෙනවා. ඩිම්බ සෛලය 14 වෙනි දිනේදී කොහෙට දෙන්නේ? පැලෝපීය නාලයට එනවා. ඔසප්පීම ආරම්භ වෙලා 14 වෙනි දිනේදී පැලෝපීය නාලයට එනවා. දැන් මේක පුතේ දින 14ක් වගේ පැලෝපීය නාලය ඔස්සේ ගර්භාෂය දිහාවට එනවා. මෙන්න මේ කාලය තුලදී ශුක්‍රාණු ඇතුළු වෙලා ශුක්‍රාණු සෛලයක් ඇවිල්ලා මේ ඩිම්බ සෛලය සංසේචනය වෙන්න ඕනේ. හරි? එතකොට ඔසප්පීම සිද්ධලා දින 14කට පස්සේ තමයි සංසේචනය වීමක් සිද්ධ වෙන්න ඕනේ. එහෙම සංසේචනයක් සිද්ධ වුණොත් මේ කලලය අපි ඊට පස්සේ කියනවා පුතේ මේ සෛල දෙක එකතු වුනහම මේකට යුක්තාණු. ඊපස්සේ මේක ටික ටික සෛල වැඩි වෙනවා. අපි ඒකට කියනවා මොරුලාව, බ්ලාස්ටුලාව ඔය වගේ හඳුන්වනවා. මේ සෛල ගොනුව ඊට පස්සේ මොකද වෙන්නේ? එනවා ගර්භාෂ බිත්තියට. මේ ගර්භාෂය වෙත එනවා. ඇවිල්ලා ගර්භාෂ බිත්තියේ පටක සිදුරු කරගෙන තැන්පත් වෙනවා. ගර්භාෂ බිත්තියේ පටක සිදුරු කරගෙන තැන්පත් වෙනවා. ඕකට තමයි අපි කියන්නේ අධිරෝපණය කියලා. අපි ඉස්සරහට කතා කරා. අධිරෝපණය. හරි? එතකොට අධිරෝපණය. එතකොට පුතේ මෙන්න මේ අධිරෝපණය කියන ක්‍රියාවලිය සිද්ධ වෙන්න නම් ගර්භාෂ බිත්තිය මොකද වෙන්නේ? හොඳට වර්ධනය වෙන්න ඕනේ. මේක හොඳට වර්ධනය වෙලා තියෙන්න ඕනේ. ඒතර අන්නේ ක්‍රියාවලිය තමයි සිද්ධ වෙන්නේ මේ ගර්භාෂය තුල සිද්ධ වෙන වෙනස් වීම වලදී. හරි? ගර්භාෂය තුල සිද්ධ වෙන වෙනස් වීම වලදී. හරිද? ඔන්න මෙතනදී අපි පුතේ මේක චුට්ටක් තේරුම් ගමු. මෙන්න දින 28 වෙනකොට හරි? දින 28 වෙනකොට
අපි හිතමු සංසේචනයක් සිද්ධ වුණේ නැහැ. තාම විවාහ වෙලා නැහැ. සංසේචනයක් සිද්ධ වුණේ නැහැ. එතකොට මොකද වෙන්නේ? මෙන්න පුතේ ප්‍රොජෙස්ටරෝන් මට්ටම පහළ වෙනවා. ප්‍රොජෙස්ටරෝන් හෝමෝන මට්ටම පහළට එනවා. හරි? ප්‍රොජෙස්ටරෝන් හෝමෝන මට්ටම පහළට එනවා. ඒත් එක්ක මේ වර්ධනය වෙලා තිබ්බ ගර්භාෂ බිත්තිය ටිකෙන් ටික යෝනි මාර්ගය ඔස්සේ ඉවත් වෙන්න පටන් ගන්නවා. හරි? එහෙනම් ඔන්න අර දින 28 ගියාට පස්සේ පළවෙනි දින 4ක වගේ කාලයක්. ඔසප් වීම කියලා අපි හඳුන්වනවා. මෙන්න මේ ගර්භාෂ බිත්තිය අයින් වෙනවා. ඒතර පුතේ මේ රතු පාටින් පෙන්වන්නේ ගර්භාෂ බිත්තියට සම්බන්ධ වෙලා තියෙන රුධිර කේශ නාලිකා. එතකොට ඔය ගර්භාෂ බිත්තිය අයින් වෙනකොට රුධිර කේශ නාලිකාවලට හානි වීම නිසා තමයි රුධිරය පිට වෙන්නේ. හරි? ඔසප් වීමේදී රුධිරය පිට වෙන්නේ. ඕක සාමාන්‍ය දින 4ක්. දැන් මේක සමහර අයට ගැටලු තියෙනව නේද? දින 4ක්ම නෙවෙයි දින 5-6ක් වෙන්නත් පුළුවන් සමහර අය. සමහර අය දවසෙන් 2කින් වගේ වෙන්න පුළුවන්. ඒ වගේ තත්ත්ව වෙනස් වෙන්න පුළුවන්. මම කියවා ඒකට සාධක බලපන්. මානසික ආතතිය, ආහාර පුරුදු, දේහ උෂ්ණත්වය ඔය වගේ ගොඩක් සාධක බලපන්. ඊට පස්සේ පුතේ දින 4 ඉඳන් දින 14 තව දවස් 10ක් වගේ මොකද වෙන්නේ? ඔන්න ඊස්ට්‍රජන් හෝමෝනය ටිකෙන් ටික වැඩි වෙනවා. ඊස්ට්‍රජන් හෝමෝනයේ බලපෑම මත ගර්භාෂ බිත්තිය මොකද වෙන්නේ? ක්‍රමයෙන් වර්ධනය වෙනවා. අපි කියනවා ප්‍රගුණන අවධිය. දැන් දින 14 දිනේ අර ඩිම්බ කෝෂයෙන් ඩිම්බ සෛලය නිපද වෙන්නේ. එතකොටනේ පුතේ යෝනි මාර්ගයෙන් ශුක්‍රාණු ඇතුරු වෙලා ගර්භාෂ බිත්තිය දිගේ උඩට යන්න ඕනනේ. ඒක නිසා අපේ ගර්භාෂ බිත්තියෙන් ස්‍රාවී ද්‍රව්‍ය අපි කියනවා ශ්ලේෂ්මල වගේ ද්‍රව්‍ය ගර්භාෂ බිත්තියෙන් නිපද වෙනවා. එතකොට මේ ස්‍රාවී ද්‍රව්‍ය තියෙන නිසා ශුක්‍රාණු ඇතුළු වීමක් සිද්ධ වුණොත් ඒ ශුක්‍රාණු වලට පහසුවෙන් ගර්භාෂ බිත්තිය ඔස්සේ පිහිනගෙන යන්න පුළුවන්. පැලෝපිය නාලය දක්වා. පහසුවෙන් ගර්භාෂ බිත්තිය ඔස්සේ පිහිනගෙන යන්න පුළුවන්. එතකොට ඔන්න ඒ අවධියේදී මොකද වෙන්නේ? ස්‍රාවී ද්‍රව්‍ය නිපදවීම සිද්ධ වෙනවා. ඊට අමතරව ගර්භාෂ බිත්තිය තව හොඳට වාහිනීමත් වෙලා වර්ධනය වෙනවා. එතකොට ප්‍රොජෙස්ටරෝන් හෝමෝන මට්ටම මොකද වෙන්නේ? වැඩි. හරි ප්‍රොජෙස්ටරෝන් හෝමෝන මට්ටම වැඩි. ඒතර ප්‍රොජෙස්ටරෝන් තමයි ගර්භණීතාවය පවත්වා ගන්න උදව් වෙන්නේ. ඒ කියන්නේ පුතේ බැරි වෙලාව සංසේචනයක් වෙලා කලලය තැම්පත් වුණොත් මොකද වෙන්නේ? ප්‍රොජෙස්ටරෝන් මට්ටම අඩු වෙන්නේ නැහැ. ප්‍රොජෙස්ටරෝන් මට්ටම අඩු වෙන්නේ නැහැ කියන්නේ ඔසප් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. අන්න ගර්භණීතාවයටපත් වුණොත් ඔසප් වීම නවතින්නේ ඔය හේතුව නිසා. ප්‍රොජෙස්ටරෝන් මට්ටම දිගටම එක වගේ පවතින නිසා. පැහැදිලිද? රයිට්. ඔන්න එක එක අවධියේදී සිද්ධ වෙන දේවල් ටික. පුතේ අපිට ඉස්සරවම කතා කරන්න තියෙනවා මොකද්ද? ආර්තව අවධිය. හරි? ආර්තව අවධිය. ලියමු අපි අංක 1 දාලා. ලියන්න අංක 1 දාලා. ගර්භාෂයේ පළමු දින 4ක පමණ කාලය තුල පළමු දින 4ක පමණ කාලය තුල සිදුවන වෙනස් වීම ආර්තව අවධියයි. සිදුවන වෙනස් වීම ආර්තව අවධියයි. ආර්තව අවධියයි. ලියවලමයි අංක 2 ලියන්න අංක 2 සංසේචනයක් සිදු නොවුනේ නම්
සංසේචනයක් සිදු නොවුනේ නම් ප්‍රොජෙස්ටරෝන් හෝමෝන මට්ටම පහත වැටි ප්‍රොජෙස්ටරෝන් හෝමෝන මට්ටම පහත වැටි එමගින් ගර්භාෂ බිත්තියේ පටක ගර්භාෂ බිත්තියේ පටක යෝනි මාර්ගය ඔස්සේ ඉවත්වීම මෙහිදී සිදුවේ. ලියනවායි අංක 3 ලියන්න අංක 3. මෙහිදී මෙම පටක සමග රුධිරයද යෝනි මාර්ගය ඔස්සේ ඉවත් වේ. හරි. එතන අපිට තියෙනවා ඊළඟට ප්‍රගුණනාවදිය ගැන කතා කරන්න. අපි මේක කතා කරා නේද? ප්‍රගුණනාවදිය ගැන කතා කරා. විස්තරය මම දීලා තියෙනවා. හරි? කියුට් එකේ දීලා තියෙනවා. බිඳ වැටී ඇති ගර්භාෂ බිත්තිය ඊස්ට්‍රජන් හෝමෝනයේ බලපෑම නිසා මොකද වෙන්නේ? ක්‍රමයෙන් ඔන්න පුතේ වර්ධනය වෙනවා. යටින් ඉරක් ගහන්න ඊස්ට්‍රජන් හෝමෝනය. හරි ඊස්ට්‍රජන් හෝමෝනය යටින් ඉරක් ගන්න. හරි. අංක 2. මෙහිදී ගර්භාෂයේ ඇතුළු බිත්තියේ නව සෛල තට්ටුවක් ඇති වෙනවා. ඒ වගේම පුතේ වාහිනීමත් වෙලා රුධිර කේශනාලිකා සුලභ වෙනවා. ඒතර අර ගර්භාෂ බිත්තියට හොඳට පෝෂණය සපයන්න පුළුවන්. ඔන්න මේ සඳහා දින 10ක වගේ කාලයක් යනවා. හරි? ප්‍රගුණනාවදී එහෙනම් දින 10ක වගේ කාලයක් තියෙනවා. ඊළඟට ඔන්න තියෙනවා පුතේ මොකද්ද? ශ්‍රාවී අවධිය. right. අපි ලියමු අංක 1 ශ්‍රාවී අවධිය යටතේ මෙහිදී ගර්භාෂ බිත්තියේ ග්‍රන්ථි ක්‍රියාත්මක වී ශ්‍රාවී ද්‍රව්‍ය හෙවත් සර් මුලින් ඉඳන් කියන්නකෝ. මෙහිදී ගර්භාෂ බිත්තියේ ග්‍රන්ථි ක්‍රියාත්මක වී ශ්‍රාවී ද්‍රව්‍ය හෙවත් තරල නිපදවීම සිදුවේ. ශ්‍රාවී ද්‍රව්‍ය හෙවත් තරල නිපදවීම සිදුවේ. right. ලියවලමයි අංක 2 මෙම අවධියේදී ගර්භාෂ බිත්තිය තවදුරටත් හොඳින්
වර්ධනය වීම සිදුවේ. තවදුරටත් හොඳින් වර්ධනය වීම සිදුවේ. ලියන ළමයි අංක 3 ලියන්න අංක 3 මේ සඳහා ප්‍රොජෙස්ටරෝන් හෝමෝනයේ බලපෑම පවතින අතර දින 14ක පමණ කාලයක් ශ්‍රාවී අවධිය පවතී. right පුතේ ලියමු තරුවක් දාලා ලියන්න තරුවක් දාලා ශ්‍රාවී අවධිය තුලදී ස්ත්‍රියකගේ දේහ උෂ්ණත්වය සාපේක්ෂව වැඩිය. හරි. දැන් ළමයි ස්ත්‍රියක් අල්ලලා බලලා ගැහැණු ළමයි කලලා බලලා ශ්‍රාවී අවධියද කියලා කියන්න පුළුවන්ද? බෑ. එහෙම එකක් නෙවෙයි කියන්නේ. හරි. උටි කන වැඩ කරන්න එපා. පුතේ මම ඔයාලට ප්‍රස්තාරේ දීලා තියෙනවා ටියුට් එකේ. දැන් අපේ දේහ උෂ්ණත්වය සාමාන්‍යයෙන් තියෙන්නේ ළමයි සෙල්සියස් අංශක 36.5 හෝ 37 වගේ මට්ටමක. එතකොට ස්ත්‍රියකගේ දේහ උෂ්ණත්වය 36.5 තියෙනවා කියලා අපි හිතමු සාමාන්‍ය අවධියේදී. අර ශ්‍රාවී අවධියේදී මේක අංශක 0.5කින් විතර. ඒ කියන්නේ පුතේ ලොකු උෂ්ණත්ව වෙනසක්. අර ප්‍රොජෙස්ටරෝන් හෝමෝනයේ ක්‍රියාකාරීත්වයෙන් හින්දා සාපේක්ෂව උෂ්ණත්වය වැඩි. හරි ඒක නිසා තමයි අපි කියන්නේ අර මේ අම්මගේ උණුසුමක් තියනවා කියන්නේ. නේද? අම්මගේ දේහේ උණුසුමක් තියනවා කියන්නේ. ତර මෙන්න මේ කාරණේ අපි තේරුම් ගන්න ඕනේ මේක අධික ලෙස වැඩිවීමක් නෙවෙයි. බාහිරට මේක පෙන්වන්නේ සාපේක්ෂව අභ්‍යන්තර ක්‍රියාවලියවලදී දේහ උෂ්ණත්වය 0.5කින් විතර වැඩි. හරි? right. දැන් පුතේ අපි ඔය කතා කරපු දේවල් ටික මම අරන් තියනවා එක සටහනකට. හරි? කතා කරපු දේවල් ටික අරන් තියනවා එක සටහනකට. මේකෙන් ඔයාලට ඔක තේරුම් ගන්න ලේසි. බලන්න හොඳට. මීට පස්සේ මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න. තවත් තේරුනේ නැත්තම්. පුතේ මේ උඩින්ම තියෙන්නේ අපේ ඩිම්බ කෝෂය තුල සිද්ධ වෙන වෙනස් වීම. ඊළඟ මේ දේහ උෂ්ණත්වය. මේක අපිට ගැටලුවක් නැහැ. මේක අපි සලකන්නේ නැහැ දේහ උෂ්ණත්වය. හරි? අර අපි කිව්ව ශ්‍රාවී අවධියේදී සාපේක්ෂව වැඩි වෙනවා. ඊළඟට මේ තියෙන්නේ මේ හෝමෝන ගර්භාෂයේ හෝමෝන වෙනස් වීම. මේ පුතේ මේ ඩිම්බ කෝෂ තුල හෝමෝන වෙනස් වීම, මේ ගර්භාෂයේ හෝමෝන වෙනස් වීම. මේ ගර්භාෂ බිත්තිය. හරිද? දැන් බලන්න. ඩිම්බ කෝෂය තුල ප්‍රාථමික සිවුනිකා ටික ටික වර්ධනය වෙනකොට මොකද වෙන්නේ? ඔසප්පීම සිද්ධ වෙලා ඔන්න ඩිම්බ ගර්භාෂ බිත්තිය වර්ධනය වෙනවා. ඊට පස්සේ පුතේ මෙන්න 14 වෙනි දිනේදී ඩිම්බ මෝචනයක් සිද්ධ වෙනවා.
ඒතකොට මේ 14 වෙනි දිනේ ඉඳන් මොකද වෙන්නේ? සාපේක්ෂව ගර්භාෂය බිත්තිය තවත් වර්ධනය වෙනවා. එතකොට ඔන්න මොකද වෙන්නේ? ප්‍රොජෙස්ටරෝන් මට්ටම වැඩි වෙනවා. ඊස්ට්‍රජන් මට්ටම අඩුයි. හරි ඊස්ට්‍රජන් මට්ටම අඩුයි. එතකොට සංසේචනයක් වුණොත් මේ ප්‍රොජෙස්ටරෝන් ලෙවල් එක මේ විදිහටම තියෙනවා අඩු වෙන්නේ නැහැ. ගර්භාෂ බිත්තිය දිගටම මෙහෙමම තියෙනවා. හැබැයි සංසේචනයක් සිද්ධ වුණේ නැති වුනහම ප්‍රොජෙස්ටරෝන් මට්ටම මොකද වෙන්නේ? අඩු වෙනවා. අඩු වෙනවා. ඊළඟට ඒත් එක්කම ගර්භාෂ බිත්තිය සාපේක්ෂව ඉවත් වෙලා යනවා. හරි? ඔන්න පොදුවේ සිද්ධ වෙන ක්‍රියාවලිය ටික. හරි. මේ සම්බන්ධව පුතේ ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. ඔව් ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. හරි. කාටවත් ප්‍රශ්න නැහැ. දැන් ප්‍රශ්න තිබුණත් අහන්න විදිහක් නැද්ද? මැසේජ් එකක් හරි දාන්න කාට හරි ගැටලුවක් තියෙනවා නම් පුතේ මැසේජ් එකක් දාන්න. මම එක කාරණයක් කියන්නම්. දැන් සමහර ස්ක්‍රීන් එකේ තියෙන ගැටලුවක් තමයි මොකද්ද? මේ ඔසප් වීම දින 28කට වතාවක් හරියටම සිද්ධ වෙන්නේ නැහැ. ඒතර මේක ලෙඩක් එහෙම නෙවෙයි. පුතේ අක්‍රමවත් බවක් තියෙනවා නම් ඒක ගැටලුවක්. හැබැයි ලෙඩක් නෙවෙයි. හරි? ලෙඩක් නෙවෙයි. එතකොට ඒකට බලපාන්න පුළුවන් සාධක තියෙනවා. අපි හිතමු සමහර කෙනෙකුගේ ඔසප් වීම දින 45 50 දක්වා යනවා කියලා. ඇයි ඒ වගේ වෙලාවකදී අපිට ගන්න තියෙන ආසන්නතම නිගමනය එක ඩිම්බ කෝෂයක් වැඩ කරන්නේ නැති වෙන්න පුළුවන්. අපි කිව්වා පුතේ ඩිම්බ නිපද වෙන්නේ කොහොමද? එක ඩිම්බ කෝෂයකින් අපි හිතමු වම් ඩිම්බ කෝෂයෙන් ඩිම්බයක් නිපදවනවා. ඊළඟට ඊළඟ ඩිම්බය නිපදවන්නේ දකුණු ඩිම්බ කෝෂයෙන්. තර මේකේ දින 28යි මේකේ දින 28යි ආයෙ මේකට එන්නේ දින 56කින්. ඒතර අපි හිතමු මේ ඩිම්බ කෝෂය ක්‍රියාත්මක තත්ත්වේ නැහැ. එහෙනම් ඒ වගේ කෙනෙක්ගේ ඔසප් වීම දින 45 50 60 ඔය වගේ කාලයකට වතාවක් වෙන්න පුළුවන්. හරි? ඒතර අර ඩිම්බ කෝෂයේ ගැටලුවක් තියෙන නිසා. ඊළඟ සාමාන්‍ය දින 28ෙම වෙන්න නැතුව 30 35 එහෙම නැත්නම් 20 24 ඔය වගේ තත්ත්වවලට බලපාන්නේ මොනවද? ආහාර පුරුදු ඊළඟ ව්‍යායාම මානසික ආතතිය හරි දේහ උෂ්ණත්ව පාලනයට අපි ගන්න පියවර ඔය වගේ දේවල්. හරි? right. හරි. පුතේ අපි යනවන්නේ ඊළඟ කොටසට. මොකද්ද? සංසේචනය හා අධිරෝපණය. මේ කොටස මම කතා කරා. පුතේ මොකද්ද සංසේචනය කියලා කියන්නේ? අර පැලෝපීය නාලය තුලට නිදහස් වුණ ඩිම්බසෛලය. පැලෝපීය නාලය තුලට නිදහස් වුණ ඩිම්බසෛලය ශුක්‍රාණු සෛලයක් සමග එකතු වීම. ශුක්‍රාණු සෛලයක් සමග එකතු වීම. මේකට අපි කියනවා සංසේචනය. හරි සංසේචනය. ඊට පස්සේ සංසේචනය උනාට පස්සේ අපි ඒකට කියනවා මොකද? යුක්තාණුව. මේක පුතේ ඔය බෝලයක් වගේ පේන්නේ සෛල බෙදිලා අනුනන විභාජනේ හැදෙනවා ඔය වගේ මොකද අපි කියනවා කලලයක්. එහෙම නැත්නම් බ්‍රෑනේ. ඊටසේ මේ පෙන්නන්නේ ගර්භාෂ බිත්තිය. අධිරෝපණය කියන්නේ මේක ගර්භාෂයට ඇවිල්ලා ගර්භාෂ බිත්තියේ සිදුරු කරගෙන මේ පටක සිදුරු කරගෙන තැම්පත් වෙන ක්‍රියාවලිය. හරි? ඒතර ඔක තමයි සංසේචනය සහ අධිරෝපණය කියලා කියන්නේ. ඒතර මෙතන තියෙනවා පුතේ මේ කලලය දින වකවානුත් එක්ක කොහොමද වර්ධනය වෙන්නේ කියලා. හරි? දින 5ේදී වගේ අපි ඔකට කියනවා මොකද්ද? මොරුලාව. සතියක් වගේ ගියාපුවාම අපි කියනවා බ්ලාස්ටුලාව. ඒතර සතියක් වගේ ගියාපුවාම තමයි සාමාන්‍ය ගර්භාෂ බිත්තියේ තැම්පත් වෙන්නේ. හරි. හරි නේද? right.
පුතේ මාතෘකාව තියෙනවා සංසේචනය සහ අධිරෝපණය කියලා. සංසේචනය සහ අධිරෝපණය අපි ලියමු අංක 1 දාලා. ලියන්න අංක 1. ශුක්‍රාණු සෛල සහිත මම වීඩියෝ එක ගෲප් එකට දාන්නම් අපහැදිලි අයට ආයෙ බලන්න පුළුවන්. ශුක්‍රාණු සෛල සහිත ශුක්‍ර තරලය යෝනි මාර්ගයට ඇතුළු වූ පසු යෝනි මාර්ගයට ඇතුළු වූ පසු ගර්භාෂ බිත්තිය ඔස්සේ පැලෝපීය නාලය දක්වා ගමන් කරයි. ලියමු ළමයි තරුවක් දාලා පැලෝපීය නාලය තුලදී ඩිම්බ සෛලයේ න්‍යෂ්ටිය සමග ශුක්‍රාණු සෛලයේ න්‍යෂ්ටිය එකතු වී තනි සෛලයක් හෙවත් යුක්තාණුව සෑදීමේ ක්‍රියාවලිය තෙලිය මුද්‍රිත ක්‍රමය ඇතුලේ සංසේචනය ලෙස හඳුන්වයි. right. එහා පැත්තේ මෙතනත් ඉඩ තියෙනවා. ලියමු ඊළඟ තරුව. මෙහිදී යුක්තාණුව අනූනන විභාජනයෙන් බෙදී මොරුලාව සහ බ්ලාස්ටුලාව බවට පත්වීම සිදුවේ. මොරුලාව සහ බ්ලාස්ටුලාව බවට පත්වීම සිදුවේ. දෙලිම ඊළඟ තරුව අන්තිම කරුණ ඊළඟ තරුව සංසේචිත ඩිම්බය
ගර්භාෂ බිත්තියේ සංසේචිත ඩිම්බය ගර්භාෂ බිත්තියේ පටක සිදුරු කරමින් පටක සිදුරු කරමින් පටක සිදුරු කරමින් ගර්භාෂ බිත්තිය තුල තැන්පත් වීමේ ක්‍රියාවලිය ගර්භාෂ බිත්තිය තුල තැන්පත් වීමේ ක්‍රියාවලිය ගර්භාෂ බිත්තිය තුල තැන්පත් වීමේ ක්‍රියාවලිය ලියවලමයි උද්දිත ක්‍රම ඇතුලේ අධිරෝපණය ලෙස හඳුන්වයි අධිරෝපණය ලෙස හඳුන්වයි හරි නේද රයිට් පුතේ ඔන්න අපිට තියෙනවා ඊළඟට බ්‍රෑනේ විකසනය ගැන කතා කරන්න හරි ඒතර සංසේචනය අධිරෝපණය ගැන අපි කතා කරා ඒ බ්‍රෑනේ විකසනය කියලා කියන්නේ මොකද්ද මේ ගර්භාෂය තුල දැන් අර තැම්පත් තුන බ්ලාස්ටුලාව එහෙම නැත්නම් දවස් 7ක් වගේ වර්ධනය වුණ කලලේ ටිකෙන් ටික වර්ධනය වෙන ක්‍රියාවලියට තමයි අපි බ්‍රෑනේ විකසනය කියලා කියන්නේ. ඒතර සාමාන්‍යයෙන් පුතේ මේ මාස 8 තුලදී නේද අපි කියනවානේ මාස 9ක කාලයක් කියලා. නේද? එහෙම නැත්නම් මාස 10ක්. දින 28 මාස නම් 10ක්. ඒතර මේ කාලය තුල මේ බ්‍රෑනේ විකසනය වෙන හැටි තියෙනවා. ඉස්සරවම මෙතනින් පටන් ගන්න මේ මස් ගුලියක් වගේ තියෙනවා. හරි? ඊට පස්සේ මේක මාස 2ක් වගේ යනකොට ඒ තව දුරටත් වර්ධනය වෙනවා මාස 3කදී වගේ. මොකද වෙන්නේ? මිනිස් දේහයක ස්වරූපයක් ගන්නවා. මාස 3ේදී වගේ තමයි මේක අර මිනිස් දේහයක ස්වරූපය ගන්න. ඊට පස්සේ මේ මාස 3ේදී මොකද වෙන්නේ? මාස 4 ඔය කාලේදී පුතේ අතපය හොඳට වර්ධනය වෙනවා. බලන්න හිස තමයි හොඳටම වර්ධනය වෙලා තියෙන්නේ හිස කොටස. ඇයි ඒ? අපේ මේ මොළය තමයි පුතේ ඔය ලදරු අවධියේදී වැඩිපුරම වර්ධනය වෙන්නේ. හරි? ඊට පස්සේ නියපොතු වර්ධනය වීම සම්පූර්ණයෙන් රෝම වලින් වැසී යාම. හරි? ඊට පස්සේ මාස 3ේදී වගේ ස්ත්‍රී පුරුෂ කියන ජීවියෙක්ද කියලා අපිට අඳුනා ගන්න පුළුවන්. හරි? මාස 3ේදී ස්කෑනින් පහසුකම් තියෙනවා. ඒ වගේ පුතේ මාස 3ේදී සාමාන්‍ය ලිංගේන්ද්‍රිය එහෙම නැත්නම් ප්‍රජනක ඉන්ද්‍රිය වර්ධනය වෙනවා. හරි? ඒතර ඔන්න බ්‍රෑනේ විකසනය වෙන හැටි. ඊට පස්සේ මේ හරි මේක මේ ඇත්තටම ගත්ත ඡායාරූපයක් නෙවෙයි. හරි? මේ හදපු ඡායාරූපයක්. මේ තමයි පුතේ සාමාන්‍ය හොඳටම වර්ධනය වුණ කලලයක තත්ත්වය. හරි? හොඳටම වර්ධනය වුණ බ්‍රෑනයක්. මාස 9ක් 10ක් වගේ හොඳටම වර්ධනය වුණ බ්‍රෑනයක තත්ත්වය. රයිට්. ලෙමු අංක 1 බ්‍රෑනේ විකසන. ඩිම්බ සෛල සහ ශුක්‍රාණු සෛල. ඩිම්බ සෛල සහ ශුක්‍රාණු සෛල සංසේචනයෙන්
තනි සෛලයක් වන යුක්තාණුව සාදයි. තනි සෛලයක් වන යුක්තාණුව සාදයි. ලියන්න පුතේ අංක 2 යුක්තාණුව ක්‍රමයෙන් විකසනය වීමේදී අනුපිළිවෙලින් පහත අවස්ථාවලට පත්වීම සිදුවේ. පහත අවස්ථාවලට පත්වීම සිදුවේ. හරි. පහත අවස්ථාවලට පත්වීම සිදුවේ. පුතේ යුක්තාණුව වර්ධනයේදී අපි අඳුනා ගන්නවා ප්‍රධාන අවධි කීපයක්. හරි. අපි කියනවාද යුක්තාණු ඊට පස්සේ මොරුලාව, බ්ලාස්ටුලාව, බ්‍රෑනය අන්තිම අවස්ථාවට තමයි අපි කියන්නේ කලලය කියලා. හරි. රයිට්. මේක එක පෙළට දාගන්න පුළුවන් නම් හොඳයි. ඉඩ මදි නම් මෙහෙම පහලට ඊතලයක් කරන්න. මේක අපි දාගමු ළමයි. හරිනේ. රයිට්. ලියා ගන්න බැරි වුණා ඉන්නවනම් කියන්න පුතේ. ලියමු ඊළඟට අංක 3 ලියන්න අංක 3 බ්‍රෑනය වර්ධනය වීමත් සමග එය වටා කලල පටලය හටගනී. කලල පටලය හටගනී. ලියවලම ඊළඟ අංකේ ලියන්න ඊළඟ අංකේ මෙම කලල පටලය තුල තරලයක් නිපද වෙන අතර පුතේ දැන් අපි හිතමු මේ ඔය වගේ බ්‍රෑනය වර්ධනය වෙනවා කියලා. මේක වටේට පටලයක් හට ගන්නවා ඔය වගේ. හරි. මේකට අපි කියනවා කලල පටලය. මේ කලල පටලයෙන් ශ්‍රාවය කරනවා තරලයක්. පුතේ මේ තරලය තුල කලලයම ගිලිලා තියෙන්නේ. අපි මේකට කියනවා මොකද්ද? කලලාවාරික තරලය. කලලාවාරික තරලය. හරි? රයිට්. ලියමු. මෙම කලල පටලය තුල තරලයක් නිපද වෙන අතර එය උද්දත කමා ඇතුළට යන කලලාවාරික තරලය ලෙස හඳුන්වයි.
ලෙස හඳුන්වයි. ලෙස හඳුන්වයි. අපිට අර වෝටර් බෑග් එක කියලා කියන්නේ එතකොට මෙන්න මේ කොටස. හරි? වෝටර් බෑග් එක කියලා කියන්නේ මේ කොටස. ඒතර මේ පටලය සහ මේ තරලය තියෙන එකේ වාසි කීපයක් තියෙනවා. එකක් තමයි ශුද්ධ ජීවීන් සහ බාහිර උපද්‍රව වලින් කලලය ආරක්ෂා වෙනවා. ඊළඟට මේ තරලය පිහිටීම නිසා අපි හිතමු කම්පනයක් ගැස්සීමක් ඇති වුණා කියලා. එතන මෙතන නිකන් අර මේ වාහනයක ෂොකට් වගේ කම්පන මොකද වෙන්නේ? අවශෝෂණය කරනවා මේ තරලයට. ඒතොර ඒක කලලයට ලොකු හානියක් ලෙස දැනෙන්නේ නැහැ. හරි? රයිට් ලියමු තරුවක් දාලා ලියන්න උතන ලියන අන්තිම. තරුවක් දාලා ලියමු. මෙම කලලා වාරික තරලය මගින් මෙම කලලා වාරික තරලය මගින් මෙම කලලා වාරික තරලය මගින් කම්පන අවශෝෂණය කිරීම සිදු කරයි. කම්පන අවශෝෂණය කිරීම සිදු කරයි. කම්පන අවශෝෂණය කිරීම සිදු කරයි. හරි. පුතේ මේ මාස 9ත් 10ත් අතරක කාලයක් වර්ධනය වුණ කලලය පවතින විදිහ. ඒතර අපි කිව්වා අපේ හිස බරින් වැඩි. ඒ වගේම පුතේ හිස විශාලත්වයෙන් වැඩි. ඒක නිසා මේ මාස 8 9 හොඳට වර්ධනය වුණාම හිස ඔය වගේ පහළට හැරෙනවා. හරි? ඒතර සාමාන්‍ය ප්‍රසූතියකදී එහෙම නැත්නම් මේ අපි කියනවා සාමාන්‍ය ප්‍රසූතියක් සිද්ධ කරන්න අමාරුයි න ะ. වෙන පුතේ සීස කිරීමක් සිද්ධ කරනවා කියලා නේද? එතකොට මේ අපේ ඔය මේ බඩට උඩින් හරි ඒ කියන්නේ මේ කලලය පිහිටන්නේ මේ හරියනේ. මේ හරියෙන් අපි කැපුමක් යොදලා මෙතනින් කලලය ඉවතට ගන්නවා. ඊට පස්සේ ඒකට මැහුමක් යොදනවා. ඔක තමයි අපි සීස කරනවා කියලා කියන්නේ. එහෙම නැත්නම් මේ යෝනි මාර්ගය ඔස්සේ හරි යෝනි මාර්ගය ඔස්සේ මේ කලලය ඉවතට එන්න ඕනේ. යෝනි මාර්ගය ඔස්සේ ඉවතට එන්න ඕනේ. එතකොට සාමාන්‍යයෙන් පුතේ අපේ යෝනි මාර්ගය මේ වෙනුවෙන් සකස් වෙලා තියෙන. ඒ කියන්නේ එතන තියෙන ප්‍රත්‍යස්ත පටක ඇදෙන සුළුයි. ඊළඟට අපි දන්නවා කුඩා දරුවෙකුගේ හිස ගත්තොත්. හරි මේ කුඩා දරුවෙකුගේ හිස ගත්තොත් පුතේ කොටස් කීපයකට බෙදිලා තියෙන්නේ. හිස් කබල කොටස් කීපයකට බෙදිලා තියෙන්නේ. හරි? ඒ හිස් කබලේ කොටස් අතර හිඩැස් තියෙනවා. අපි ගත්තොත් මෙහෙම නලල කොටස. හරි? මෙන්න මේ තැන්වල මොකද වෙන්නේ? සැලකිය යුතු පරතරයක් තියෙනවා. සැලකිය යුතු පරතරයක් තියෙනවා. ඒතර දරු ප්‍රසූතියේදී මේ හිස් කබලට සාපේක්ෂව ඇද වෙන්න පුළුවන්. ඇද වෙනවා කියන්නේ දැන් මේම ගෝලාකාරව නම් තියෙන මේක මේ වගේ හැඩයකටපත් වෙන්න පුළුවන්. දරු ප්‍රසූතිය මේ වගේ හැඩයකටපත් වෙන්න පුළුවන්. ඒතර සාමාන්‍යයෙන් පහසුවෙන් මේක යෝනි මාර්ගය ඔස්සේ එළියට එන්න පුළුවන්. ඊළඟට අපි දන්නවා දැන් හිසනේ විශාලම කොටස. ඒතර හිස යෝනි මාර්ගයෙන් එළියට ආපුහාම ඉතුරු කොටස් ටික නිකම්ම දරු ප්‍රසූතියේදී අපිට ගන්න පුළුවන් පහසු. හරි? එතකොට පුතේ මේ තියෙන්නේ සාමාන්‍ය දරු ප්‍රසූතියට ආසන්න අවස්ථාවකදී කලලය පිහිටන ආකාරය. කලලයේ හිස පහළට ගිහිල්ලා තමයි පිහිටන්නේ. හරි? දැන් පුතේ අපිට මේ රූප සටහන නම් කරගන්න ඕනේ.
අපි එක එක කොටස් නම් කරගෙන යමු. මෙතන තියෙනවා ද කලල බන්ධය. හරි කලල බන්ධය. ඒතර ඔය කලල බන්ධයට සම්බන්ධ වෙනවා පෙකණි වැල. නේද? ඔය කලල බන්ධය හරහා තමයි මවගෙන් කලලයට පෝෂණය සැපෙන්නේ. හරි? මවගෙන් කලලයට පෝෂණය සැපෙන්නේ. එතකොට පෝෂණය ගලාගෙන යන්නේ පෙකණි වැල ඔස්සේ. හරි? ඔතන දමනියක් සහ ශිරාවක් තියෙනවා පෙකණි වැලේ. ඊට පස්සේ මේ බ්‍රෑනය ඊළඟ ගර්භාෂ බිත්තිය තියෙනවා. ගර්භාෂ බිත්තියට ඇතුලෙන් තියෙනවා කලල පටලය. ඊට මෙතන පෙන්වන්නේ අපිට ගැප් ගෙල එහෙම නැත්නම් අපි කියනවා ග්‍රීවය කියලා. හරි? ගැප් ගෙල එහෙම නැත්නම් ග්‍රීවය. රයිට්. ඊළඟට මේ අපිට පෙන්වන්නේ මොකද්ද? යෝනි මාර්ගය. පුතේ මෙතන තියෙන්නේ මුත්‍රාශය. මෙන්න මෙතෙන්ද මම තරුවක් දාලා තියෙනවා. එතන තියෙන්නේ මුත්‍රාශය. ඊට යෝනි මාර්ගය ඊළඟට ගුදය. හරි නේද? හරි. අපතේ අපි දැන් කාලවකවානුත් එක්ක දල වශයෙන් කතා කරා මොන වගේ වෙනස් වීමද සිද්ධ වෙන්නේ කියලා. අපි මේ ටික ලියාගෙන යන් මේ ටික මතක තියෙන්න ඕනේ. හරි? මම කෙටි කරලා අත්‍යවශ්‍ය කාරණා විතරක් දීලා තිනවා. ඔය ටික අනිවාර්යෙන් මතක තියෙන්න. හරි? රයිට්. මාස 3ේදී ඔන්න අපි කිව්වා මොකද්ද? මිනිස් ස්වරූපයක් ගන්නවා. ලියමු. මිනිස් ස්වරූපයක් ගනි. මිනිස් ස්වරූපයක් ගනි. තේලෙන සාපේක්ෂව හිස විශාලව වර්ධනය වී ඇත. සාපේක්ෂව හිස විශාලව වර්ධනය වී ඇත. ලියනමයි ඇඟිලිවල නිය සෑදීම ආරම්භ වේ. ඇඟිලිවල නිය සෑදීම ආරම්භ වේ. ස්ත්‍රී හා පුරුෂ ලිංගේන්ද්‍රිය විකසනය වී ඇත. ස්ත්‍රී හා පුරුෂ ලිංගේන්ද්‍රිය විකසනය වී ඇත. හරි. ඉතින් මාස 4දී තමයි අස්ථි පද්ධතිය හොඳට වර්ධනය වෙන්න පටන් ගන්නේ. රයිට්? ලියමු අස්ථි සැකිල්ල විකසනය වීම ආරම්භයි. අස්ථි සැකිල්ල විකසනය වීම ආරම්භයි. අස්ථි සැකිල්ල විකසනය වීම ආරම්භයි. රයිට්. රෝම වැඩෙන්නට පටන් ගනී මන් දීලා තියෙනවා. මාස 5ේදී කලලය සම්පූර්ණයෙන්ම මොකද වෙන්නේ? රෝම වලින් වැහෙනවා. රයිට් ලියමු. බ්‍රෑණය සම්පූර්ණයෙන්ම රෝම වලින් වැසී පවතී. බ්‍රෑණය සම්පූර්ණයෙන්ම රෝම වලින් වැසී පවතී.
ඊළඟට මේ චලන බ්‍රෑනේ චලන පළවෙනි වතාවට මාස 5ේදී වගේ තමයි මවට දැනෙන්න පටන් ගන්නේ. ලියන්න. බ්‍රෑනේ චලන පළමු වරට මවට දැනේ. බ්‍රෑනේ චලන පළමු වරට මවට දැනේ. ලියලමයි හෘද ස්පන්දන ශීඝ්‍රතාවය. හෘද ස්පන්දනය පිටතින් දැනගත හැකියි. කන තියලා අහන්න පුළුවන්. හෘද ස්පන්දනය පිටතින් දැනගත හැකියි. අපේ හෘද ස්පන්දන ශීඝ්‍රතාවය මිනිත්තුවට 120ත් 40ත් වගේ වෙනවා. හරි? දැන් අපේ සාමාන්‍ය වැඩුණු වැඩිහිටියෙක්ගේ 72ක් වගේ තියෙන්නේ. කුඩා දරුවන්ගේ ඊට වඩා වැඩි රේට් එක. කියන්නේ හෘද ස්පන්දන ශීඝ්‍රතාවය මිනිත්තුවකට ඒ වගේ දෙගුණයක් හරි 120 140ක් පමණ වෙනවා. හරි. එතකොට ඊළඟට මාස 6ේදී ඇහි බැමි ඊට පස්සේ ඇහි පිහාටු වර්ධනය වෙනවා. ලියන්න. ඇහි බැමි හා ඇසි පිහාටු විකසනය වී ඇත. right. තමයි මාස 7ක් වගේ යනකන් ඇස් වැහිලා තියෙන්නේ. ඔන්න ඇසිපිය විවෘත වෙලා සම රැලි ගැසුණු ස්වභාවයකට ලක් වෙනවා. ලියන්න. ඇසිපිය විවෘත වේ ඇසිපිය විවෘත වේ චර්මය රැලි ගැසුණු ස්වභාවයක් දරයි. චර්මය රැලි ගැසුණු ස්වභාවයක් දරයි. හරි. අපිට දැන් අර චර්මයේ රැලි ගහලා තියෙන්නේ හරියට මේද පටක මේද තැම්පත් වෙලා නැහැ. ඊටසොන්න අදස් චර්මයේ මේදය තැම්පත් වෙන්න පටන් ගන්නවා. එතකොට මේක ටිකෙන් ටික පිරිපුන් ස්වභාවයක් ගන්නවා. ඊළඟ සාමාන්‍යයෙන් මේ වෙලාවේ බ්‍රෑනී බර කිලෝග්‍රෑම් 2.5ක් වගේ වෙනවා. සාමාන්‍ය පුතේ හොඳ නිරෝගී දරුවෙකුගේ මේ මාස 8 9 සහ උපත සිදුවෙන කාලයේදී බ්‍රෑනිය ස්කන්ධය කිලෝග්‍රෑම් 2.5 3 හෝ 3.5 4 වගේ අතර වෙන්න පුළුවන්. හරි? 3.5 සහ ඊට වඩා වැඩියෙන් බර තියෙනවා නම් ගොඩක් හොඳයි. හරි? ගොඩක් හොඳයි. රයිට්. ලියමු මාස 9 දී ඇඟිලිවල නිය සම්පූර්ණයෙන් වැඩි ඇත. ඇඟිලිවල නිය සම්පූර්ණයෙන් වැඩි ඇත. වෘෂණ කෝෂ තුල වෘෂණ තැම්පත් වී ඇත. වෘෂණ කෝෂ තුල වෘෂණ තැම්පත් වී ඇත. ලියවලමයි බ්‍රෑනී බර 2.5 ඉරක් ලියන්න 3.5 නැත්නම් 2.5 3.5 2.5 ඉරක් 3.5 කිලෝග්‍රෑම් පමණ වේ. හරි නේද? right. ඔන්න පුතේ මේ බ්‍රෑනේ අපිට දකින්න ලැබෙන ප්‍රධාන වෙනස් වීම. හරිද? right ඊළඟට ඔය ක්‍රියාවලිය
මේ බ්‍රෑන්ඩ් එක කොහොමද විකසනය වෙන්නේ කියන ක්‍රියාවලිය මම පුතේ පෙන්වන්නම් වීඩියෝ එකක් බලන්න. ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ළමයි යුක්තාණුව සෛල දෙකකට බෙදලා ටික ටික මේක සෛල වර්ධනය වෙලා ගර්භාෂ්‍ය බිත්තිය දක්වා එන ක්‍රියාවලිය. අධිරෝපණය කියන ක්‍රියාවලිය. එළම ඉස්සරව මස් ගුලියක් වගේ පිහිටන්නේ. මොන ස්නායු රාජ්‍යව පෘෂ්ඨ රාජ්‍යව හට ගන්නවා. එකෙන් කශේරුකාව ඊට පස්සේ හිස මොළය
මොළයේ ස්නායු සෛල වර්ධනය වෙලා මොළයේ හිස් කබල හොඳට වර්ධනය වෙනවා. හරි. පුතේ ඔන්න මේ අපි කතා කරේ කොහොමද මේ බ්‍රෑන්ඩය වර්ධනය වෙන්නේ කියලා. ඒක අපි බැලුවේ මම ඔය වීඩියෝස් දෙක දාන්නම් ගෲප් එකට. ඊට පස්සේ ආපහු කැඩි කැඩි බලපුවා ඉන්නවනම් එයාට ආපහු බලන්න පුළුවන්. හරි. දරු ප්‍රසූතිය පුතේ දින 80 280ක් විතර කාලයක්. නේද? සාමාන්‍ය මාස 9ක්. දැන් මාස 10ක් කියන්නේ දවස් 28 ගානේ දින 280ක් වගේ. සාමාන්‍ය දින 280ක වගේ කාලයකදී දරු ප්‍රසූතිය සිද්ධ වෙනවා. ඒතර මෙතනදී මොකද වෙන්නේ? අර අපි ඉස්සරලා කිව්වා වගේ යෝනි මාර්ගය ඔස්සේ මේ බ්‍රෑණය පුතේ පිටතට එන්න පුළුවන්. එහෙම නැත්නම් එහෙම මොනවා හරි ගැටලු අපහසුතා තියෙනවනම් ඒක අපිට අර ස්කෑන් පරීක්ෂණ වලින් අඳුන ගන්න පුළුවන්. හිසේ වට ප්‍රමාණය මේ බ්‍රෑණයේ බර හරි ඊළඟට මවගේ තියෙන හැකියාවන් දුර්වලතා ඒ වගේ දේවල් අධ්‍යයනය කරලා තීරණය කරනවා සාමාන්‍ය දරු ප්‍රසූතියක්ද එහෙම නැත්නම් මේ සීස කිරීමකින්ද දරුවා ගන්න කියලා. හරි? රයිට්. ලියමු අපි අංක 1. බ්‍රෑණය දින 280ක් පමණ බ්‍රෑණය දින 280ක් පමණ කාලයකදී 280ක් පමණ කාලයකදී වර්ධනය සම්පූර්ණ වේ. වර්ධනය සම්පූර්ණ වේ. වර්ධනය සම්පූර්ණ වේ. ලියවලමයි අංක 2 ලියන්න අංක 2 මෙහිදී දරු ප්‍රසූතිය සිදුවන අතර මෙහිදී දරු ප්‍රසූතිය සිදුවන අතර පළමුව හිස යෝනි මාර්ගයෙන් පිටතට පැමිණීම සිදුවේ. පිටතට පැමිණීම සිදුවේ. ලියවලමයි ඊළඟ අංකේ දරු ප්‍රසූතියෙන් පසුව පෙකෙණි වැල කපා මවගෙන් සම්බන්ධය ඉවත් කරනු ලැබේ. මවගෙන් සම්බන්ධය ඉවත් කරනු ලැබේ.
ලියමු ළමයි තරුවක් දාලා ලියමු ළමයි තරුවක් දාලා ඉන්පසු කලල බන්ධය සහ ඉන්පසු කලල බන්ධය සහ පෙකෙනි වැල ගර්භාෂයෙන් ඉවත්වන අතර මෙය වැදෑමහ ලෙස හඳුන්වයි. හරි. ඉතින් අපේ පාඩමේ අන්තිම මාතෘකාව. දැන් ඔය සම්බන්ධයෙන් අපි ඉගෙන ගත්ත මොනවද? ප්‍රජනන ක්‍රියාවේ ස්ත්‍රී සහ පුරුෂ ප්‍රජනක පද්ධති. මේ ක්‍රියාකාරීත්වය කොහොමද පුතේ කලලයක් ඇති වෙන්නේ? සංසේචන සහ අධිරෝපණ ක්‍රියාවලිය. හරි. මේ සංසේචනයෙන් සහ අධිරෝපණයෙන් පස්සේ බෑණී විකසනය සිද්ධ වෙන්නේ කොහොමද? දරු ප්‍රසූතිය සිද්ධ වෙන්නේ කොහොමද? රයිට් ඔය සම්බන්ධව ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. ප්‍රශ්න නැද්ද ළමයි? අපි ඉගෙන ගන්නකොට නම් වැඩිපුරම ප්‍රශ්න තිබ්බේ ඔය පාඩේ. නේද? හරි හොඳයි. මම හිතනවා හැම දෙයක්ම එහෙනම් හොඳට තේරෙන්න ඇති කියලා. තව කාරණා කීපයක් තියෙනවා. මම මේක ඉස්සරහට කියලා දෙන්න. අපි උතේ මේ මාතෘකාව කතා කරලා මොකද? ලිංගිකව සම්ප්‍රේෂණය වෙන රෝග. හරි. දැන් ළමයි ලිංගිකව සම්ප්‍රේෂණය වෙන රෝග අපට බහුලව දකින්න පුළුවන්. හරි? බහුලව දකින්න පුළුවන්. හේතුව මේ රෝග ප්‍රධාන වශයෙන්ම සම්ප්‍රේෂණය වන ආකාර අපි බහුලව එදිනෙදා නිරාවරණය වෙලා තියෙනවා. දැන් උදාහරණයක් එකක් තමයි පුතේ පළවෙනි අවස්ථාව මේක බහුලව දක්නට ලැබෙන්නේ නැහැ. හැබැයි ලංකාව වගේ ආගමික සංස්කෘතික පරිසරයක් තියෙන රටවල් වල හැරුණහම වෙනත් රටවල් වල මෙන්න අපි කියන unprotected intercourses අපි කියන අපිට අනාරක්ෂිත ලිංගික හැසිරීම. මෙන්න මේ කාරණේ නිසා ප්‍රධාන වශයෙන්ම අපිට දැන් ලෝකයට තර්ජනයක් වෙලා තියෙන HIV වෛරස්. මේක ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙලා යනවා. හරි ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙනවා. ඔන්න පළවෙනි කාරණය. දෙවෙනි අවස්ථාව තමයි අපි කියන මේ අනාරක්ෂිතව ලිංගික හැසිරීම නෙවෙයි. blood transfusion. ඒ කියන්නේ රුධිර පාර විලයනයකදී අපි හිතමු සාමාන්‍යයෙන් මේ පුද්ගලයෙකුගෙන් රුධිරය ලබා ගන්නකොට එයාගේ ඔය විශේෂයෙන් ලිංගිකව සම්ප්‍රේෂණය වෙන රෝග. ඊට අමතරව රුධිර සංසරණ පද්ධතියේ මේ රුධිරේ මොනවා හරි දුර්වලතා තියනවාද? නිදන්ගත රෝග තියනවාද? ඒ වගේ දේවල් පිළිබඳව පරීක්ෂා කරලා බලන්න. හැබැයි ඒ වගේ අවස්ථාවන් වලදී මේ පරීක්ෂණ වලට මේක අහු වෙන්නේ නැති වෙලාවල් තියෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවක පුතේ අපිට හදිස්සියේ මොනවා හරි හේතුවක් නිසා රුධිර පාර විලයනයක් කරන්න සිද්ධ වුණා. මෙන්න මේ ලිංගිකව සම්ප්‍රේෂණය විය හැකි රෝග. ඒ කියන්නේ රුධිරයෙන් යන්න පුළුවන් HIV වෛරසය වගේ. ඒ වගේ දේවල් අපිට ආසාදනය වෙන්න පුළුවන්. ඊළඟට needle reuse. ඒ කියන්නේ ඔය ඉන්ජෙක්ෂන් වලට භාවිතා වෙන කටු. ඊළඟ කොණ්ඩ කැපීමේදී රූපලාවන්‍ය කටයුතු වලදී විශේෂයෙන් ගැහැණු දරුවන් ප්‍රවේශම් විය යුතුයි. සාමාන්‍යයෙන් දැන් පිරිමි ළමයින්ගේ නම් කොණ්ඩ කපනකොට පුතේ අර දැලිපිහිට දාන බ්ලේඩ් එක විතරයි කැපෙන දෙයක් හැටියට පාවිච්චි කරන්නේ. නේද? හානි වෙන්න පුළුවන් අවස්ථා. ඒක ඉක්මනට අයින් කරන්න පුළුවන්. හැබැයි අපි දන්නවා මේ රූපලාවන්‍ය ගාරවල තියෙන ට්වීසර් තියෙනවා. නේද? ට්වීසර් ඔය එක ගලවන රෝම ගලවන ඒවා. ඒ භාවිතා කරන ටූල් ගොඩක් ඒවා ඉවත් කරන ඒවා නෙවෙයි.
ඒතර ඔයාට අයිතියක් තියෙනවා ඉල්ලීමක් කරන්න පුළුවන්. මොකද ඒවා අනිවාර්යෙන් නැවත පාවිච්චි කරනවා නම් විස බීජ නාශක දියරේක ගිල්වලා තමයි භාවිතා කරන්නේ. එහෙම නැත්තම් පුතේ ඒ රූපලාවන්‍ය කටයුතු වලදී අපි හිතමු ඔයාගේ සමට හානි වෙන දේවල් තියෙනවා. ඒ ක්‍රියාවලිය වලට අවශ්‍ය ටූල් සෙට් එකක් ඔයාටම කියලා තියාගන්න. එතකොට ඔයා අවශ්‍ය කටයුත්තකට අපි හිතමු වෙඩින් එකකට යන්න හරි මොනවාට හරි උත්සවයකට මේකප් එකක් වගේ දාගන්න යනවා නම් අර ටූල් කිට් එකත් එක්ක ගිහිල්ලා ඒකෙන් ඒ දේවල් කරලා එයාගේ දේවලුත් භාවිතා කරලා කරන්න පුළුවන්. ඒ වගේ දේවල් ගැන අපි සැලකිලිමත් වෙන්න ඕනේ. ඊළඟට පුතේ මේ ගර්භණීතාවය කියන එක. සාමාන්‍යයෙන් ගර්භණීතාවය කියන්නේ අපේ මේ දේහයට ආගන්තුක දෙයක්. ඒ නිසා දේහය ඒ තත්වයට හුරු වෙන්න යම් කාලයක් ගත වෙනවා. ඒතර ඔය අවදිවලදීත් මේ රෝග සම්ප්‍රේෂණය වීමේ හැකියාව වැඩි. හරි? රයිට් අපි ලියමු අංක 1. ලියන්න අංක 1. මිනිසාගේ ප්‍රජනක පද්ධතිය ඔස්සේ තවත් පුද්ගලයෙකුට ආසාදනය වන රෝග. තවත් පුද්ගලයෙකුට ආසාදනය වන රෝග. ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග ලෙස ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග ලෙස හඳුනාගත හැකිය. හඳුනාගත හැකිය. ලියන ළමයි අංක 2. ලියන අංක 2. මෙහිදී ප්‍රජනක පද්ධතිය ආශ්‍රිතව නිපද වෙන. මෙහිදී ප්‍රජනක පද්ධතිය ආශ්‍රිතව නිපද වෙන. ලිංගික ශ්‍රාවයන් තැවරීම මගින්ද ලිංගික ශ්‍රාවයන් තැවරීම මගින්ද මෙම රෝග සම්ප්‍රේෂණය වීමේ හැකියාව පවතී. සම්ප්‍රේෂණය වීමේ හැකියාව පවතී. සම්ප්‍රේෂණය වීමේ හැකියාව පවතී. ලියන ළමයි අංක 3 එසේම ආසාදිතයෙකුගේ රුධිරය තවත් පුද්ගලයෙකුගේ ශරීරගත වීම මගින්ද තවත් පුද්ගලයෙකුගේ ශරීරගත වීම මගින්ද මෙම රෝග බහුලව ව්‍යාප්ත වේ. මෙම රෝග බහුලව ව්‍යාප්ත වේ. ලියන ළමයි තරුවක් දාලා ලියන් තරුවක් දාලා
එන්නත් කිරීම කමාදාර ලියන රුධිර සාම්පල පරීක්ෂණ සහ රූපලාවන්‍ය කටයුතු ආදී අවස්ථාවන් වලදී මෙම රෝග සම්ප්‍රේෂණය වීමේ හැකියාව අවම කර ගැනීමට ක්‍රියා කළ යුතුය. හරි. පුතේ එතකොට මේ ලිංගිකව සම්ප්‍රේෂණය වෙන රෝග ව්‍යාප්ත වෙන්න පුළුවන් අවස්ථා කීපයක් තියෙනවා. එකක් තමයි අපි අර කිව්ව අනාරක්ෂිත ලිංගික හැසිරීම. එහෙම වෙන්න අවශ්‍යම නැහැ. ලිංගික ශ්‍රාවයන් තියෙනවානේ ප්‍රජනක පද්ධතිය ආශ්‍රිත නිපදවෙන තරල තියෙනවා. මෙන්න මේ තරල පුතේ තැවරුනොත් ප්‍රජනක පද්ධතිය වල. හරි ඒ ආශ්‍රිතව තැවරුනොත් ඒ ඔස්සේ ඊළඟට රුධිර පාර විලයන එකදී මම කියවා රූපලාවන්‍ය කටයුතු වලදී. හරි? ඔන්න ඔය වගේ අවස්ථාවලින් මේ රෝග සම්ප්‍රේෂණය වෙන්න පුළුවන්. හරි? ඉතින් මෙතනදී බහුලව දකින්න ලැබෙන රෝග කීපයක් තියෙනවා. ඔන්න එකක් තමයි මොකද්ද? ගොනෝරියා එහෙම නැත්නම් සුදු බින්දුම කියනවා. හරි? සුදු බින්දුම. මෙතනදී පුතේ ප්‍රජනක අවයව ආශ්‍රිතව ස්ත්‍රී සහ පුරුෂ කියන කාණ්ඩ දෙකටම පොදුයි. මේ ප්‍රජනක අවයව ආශ්‍රිතව සුදු පැහැති වේදනා රහිත බිබිලි ඇති වෙනවා. සුදු පාට වේදනාවක් නැහැ. වේදනා රහිත බිබිලි. තර බැක්ටීරියාවක් නිසා තමයි මේක ඇති වෙන්නේ. හරි? බැක්ටීරියාවක් නිසා තමයි ඇති වෙන්නේ. තර මේක යම් කාලයක් වර්ධනය වුණාට පස්සේ දේහයේ අනෙකුත් අවයව අක්මාව ඊළඟට වකුගඩු ඇස් මොළය මේ දක්වා පැතිරෙන්න පුළුවන්. එහෙම පැතිරිලා ඒවායේ ක්‍රියාකාරීත්වය දුර්වල කරන්න පුළුවන්. හරි? තර ස්ත්‍රී සහ පුරුෂ ප්‍රජනක පද්ධති කියන ආකාර දෙක ආශ්‍රිතව මේක දකින්න ලැබෙනවා. විශේෂයෙන් ස්ත්‍රීන්ගේ නම් මේක ගැප් ගෙල ආශ්‍රිතව හරි එහෙම නැත්නම් යෝනි මාර්ගය ආවට. තර මේක බැක්ටීරියා මගින් ඇති වෙන රෝගයක් නිසා පුතේ ප්‍රතිකාර මගින් මේක යථා තත්ත්වයට පත් කරගන්න පුළුවන්. හරි? රයිට් ලියමු අපි. මම දීලා තියෙනවා මේ ප්‍රජනක අවයව වලින් බාහිරව ඇති වෙන රෝග ලක්ෂණ. තර මේක මෙහෙම දෙයක් තියෙනවා මේ වගේ පැල්ලම් තියෙනවා නම් ඒක වෙන හේතුවක් වෙන්නත් පුළුවන් පුතේ. සමහරට සමේ දද කුෂ්ඨ ඇතිවීමක් වෙන්නත් පුළුවන්. එතකොට අර ගොනෝරියා එහෙම නැත්නම් සුදු බින්දුමය කියන තත්ත්වෙදී මේ වගේ තත්ත්ව ඇති වෙන්නත් පුළුවන්. ඒතර මේ වගේ තත්ත්වයක් තියෙන සැනින් අපි ඒ රෝගය කියලා නිගමනය කරන්නේ නැහැ. හරි. ලියමු අපි පළවෙනි රූලේ ලියමු. පළවෙනි රූලේ ලියන්න ළමයි. දේහය පුරා සහ ප්‍රජනක පද්ධති අවට රතු පැහැති කැලැල් ඇතිවීම. රෝග ලක්ෂණ අපි ලියන්නේ. ලියමු ඊළඟට අධික දැවිල්ලක් සහිත
ශ්‍රාවයන් ප්‍රජනක පද්ධති අවට ඇතිවීම. අධික දැවිල්ලක් සහිත ශ්‍රාවයන් ප්‍රජනක පද්ධති අවට ඇතිවීම. ලියලමයි මුත්‍රා අඩස්සිය. ලියමු ඊළඟ කරුණ ඖෂධීය ප්‍රතිකාර ඇති බැවින් රෝගය සුව කළ හැකිය. right ළමයි රෝග කාරකයා ලියන්න බැක්ටීරියා කියලා. රෝග කාරකයා ලියන්න බැක්ටීරියා කියලා ලියන්න. හරි. අපිට ඊළඟට තියෙනවා අපිට මොකද? සිපිලිස් එහෙම නැත්නම් අපි කියන උපදංශය විනාඩියක් ඉන්න ළමයි. හරි. ඊළඟට තියෙනවා සිපිලිස් එහෙම නැත්නම් උපදංශය. මේකත් පුතේ බැක්ටීරියාවක් මගින් ඇති වෙන රෝගයක්. හරි? බැක්ටීරියාවක් මගින් ඇති වෙන රෝගයක්. ඊළඟට මෙන්න මේ වගේ මුඛය අවට දේහයේ සම මතු පිට ප්‍රජනක ඉන්ද්‍රිය ආශ්‍රිතව මේ සැරව සහිත බිබිලි. හරි? මේ වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. ඊළඟට ප්‍රජනක ඉන්ද්‍රිය ආශ්‍රිතව විශේෂයෙන් වේදනා රහිත බිබිලි මේ වගේ. වේදනා රහිත බිබිලි ඇති වෙනවා. එතන මෙන්න මේ වගේ මේ විශාල කරලා පෙන්නලා තියෙන මේ බැක්ටීරියාවේ ස්වરૂපය. හරි? එතන මෙන්න මේ වගේ අපිට අත්ලවල රතු පැහැති බිබිලි වගේ දකින්න පුළුවන් නම් පැල්ලම් වගේ දකින්න පුළුවන් නම් මේ රෝග ලක්ෂණ වෙන්න පුළුවන්. හරි? රයිට්. ලියමු අපි අංක 1 වේදනා රහිත බිබිලි ඇතිවේ. පුතේ රෝග කාරකයා ලියන්න බැක්ටීරියා කියලා. වේදනා රහිත බිබිලි ඇතිවේ. වේදනා රහිත බිබිලි ඇතිවේ. ලියන්න ඊළඟට දේහය පුරා රතු පැහැති සැරව බිබිලිද ඇතිවිය හැකිය. රතු පැහැති සැරව බිබිලිද ඇතිවිය හැකිය. ළඟට දේහයේ අනෙකුත් අවයව වෙතටද ව්‍යාප්ත විය හැකිය. දේහේ අනෙකුත් අවයව වෙතටද ව්‍යාප්ත විය හැකිය. කියන්නේ මුල් අවධියේදී ඊළඟ එක මුල් අවධියේදී රෝගය සුව කරගත හැකිය. මුල් අවධියේදී රෝගය සුව කරගත හැකිය. හරි. මුල් කාලයේදී පුතේ ඖෂධීය ප්‍රතිකාර කරන රෝගය සුව කරගන්න පුළුවන්. අර අනිකුත් අවයව වලට වගේ ව්‍යාප්ත වුණොත් මේක සුව කරන්න අමාරුයි.
ඊළඟට ඔන්න herpes. පුතේ herpes කියන තත්ත්වයේදීත් අපිට ඔන්න ඔය වගේ මේකත් අර ස්ත්‍රී සහ පුරුෂ ප්‍රජනක පද්ධති ආශ්‍රිතව වර්ධනය වෙන මේ වේදනාකාරී බිබිලි කියලා අපි කියනවා. හරි? ඊළඟට මෙන්න මේ වගේ මුඛය සහ දේහයේ අනිකුත් ස්ථානවල සැරව බිබිලි. එහෙම නැත්නම් දද වගේ පුතේ හට ගන්නත් පුළුවන්. හරි? රයිට්. එතකොට මෙතනදී මොකද වෙන්නේ? වේදනාකාරී බිබිලි ඇති වෙනවා. මෙන්න මෙතන තමයි මේකේ තියෙන ගැටලුව. මොකද්ද? ස්නායු පද්ධතියට බලපාන. තර ස්නායු පද්ධතිය අඩපණ කරන්න පුළුවන් සාමාන්‍යයෙන් උත්තේජ වලට ප්‍රතිචාර දැක්වීම. මතක ශක්තිය, තර්කානුකූල හැකියාව මේ වගේ දේවල් අඩු වෙන්න පුළුවන්. හරි? ඊට පස්සේ ස්නායු පද්ධතිය තුල නිදන්ගත වෙනවා. මේක පුතේ මාරාන්තිකයි. මේ මාරාන්තික නෑ. හැබැයි ප්‍රතිකාර. හරි? රෝගය නිසා අපි යම් යම් දුර්වලතාවයන්ට ලක් වෙනවා. මාරාන්තික නෑ. හැබැයි ප්‍රතිකාර නෑ. පැහැදිලි? මේ தත්ත්වයට ප්‍රතිකාරයි. එතකොට අපිට කරන්න තියෙන එකම දේ මොකද්ද? ලිංගිකව සම්ප්‍රේෂණය වෙන රෝග වළක්ව ගන්න. කරන්න තියෙන එකම දේ තමයි පුතේ අනවශ්‍ය ලිංගික හැසිරීම් වලින් වැළැක්වෙන්න ඕනේ. පළවෙනි කාරණා. දැන් අපි ඔය කියනවානේ මොනවද? ආරක්ෂිත ක්‍රම පාවිච්චි කරලා ගැටලුවක් නැහැ කියලා. නෑ. ඒක වැරදි. පළවෙනි දේ තමයි දැන් අපි දන්නා බොහෝ පිරිසක් අපි මං හිතනවා හැම කෙනාම වගේ බෞද්ධයෝ වෙන්න ඇති කියලා සම්බන්ධ වෙලා ඉන්න. අපිට පන්සිල් පද පහේ තියෙන එක පන්සිල් පදයක් නේද? කාමීසු මිච්ඡාචාරයි. ඔය පන්සිල් පදේ ආරක්ෂා කරගත්තා නම් මේ රෝග සියල්ලෙන්ම වැළැක්වෙන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරි? ඒතකොට අපි මේකට අමුතු විසඳුම් හොයන්න යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක මතක තියාගත්තා නම් ඇති. රයිට්. ඊළඟට මේක නැවත නැවත මතුවෙන්න පුළුවන්. රයිට්. පුතේ ඊළඟට බහුලවම වර්තමානයේ ලෝකේ පුරා ව්‍යාප්ත වෙන රෝගයක් තමයි මොකද්ද? AIDS. අපි කියනවා acquired immunodeficiency syndrome. මෙතන තියෙන ගැටලුව පුතේ AIDS කියන්නේ වෛරසයක්. ඒතර මෙතනදී රෝග කාරකයා වෛරසයක්. හරි? රෝග කාරකයා වෛරසයක්. එතකොට මේ අය කරන්නේ මොකද්ද? ප්‍රජනක පද්ධතිය ඔස්සේ තමයි දේහයට ඇතුළු වෙන්නේ. එහෙම නැත්නම් පුතේ රුධිර පාර විලයනයකදී. රෝගියෙකුගේ රුධිරය කොහොම හරි අපේ ශරීරගත වුණොත් මේ වෛරසය තියෙන. ඒතර මේ රෝගය අපටත් ඇති වෙන්න පුළුවන්. ලිංගිකව හැසිරීමම අවශ්‍ය වෙන්නේ නැහැ. හරි? ඒතර මෙන්න මේ වගේ දේහයේ පුතේ රතු පාට පැල්ලම්. හරි? මේ වගේ බිබිලි රෝග ලක්ෂණ හැටියට නිරීක්ෂණය කරන්න පුළුවන්. ඔතන තියෙන ප්‍රධාන ගැටලුව මොකක්ද? මේ වෛරසයෙන් කරන්නේ පුතේ අපේ දේහයේ තියෙනවනේ ප්‍රතිදේහ නිපදවලා බාහිර උපද්‍රව වලින් ආරක්ෂාව සලසන ක්‍රියාවලිය ප්‍රතිශක්තිකරණ පද්ධතිය. අන්නේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල කරනවා. ඒතර මේ වෛරසයෙන්ම නෙවෙයි අපට මිය යෑම සිද්ධ වෙන්නේ. මොකද්ද? ප්‍රතිශක්තිකරණ. දැන් මේ වගේ වෙලාවක බලන්න AIDS රෝගීන් අවදානම්. දැන් මේ COVID-19 වෛරසය පැතිරිලා යන කාලෙදී AIDS රෝගීන් අවදානම්. ඇයි ඒ? මෙයාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඉතාම දුර්වලයි. දැන් ඒ වගේ කෙනෙකුට COVID වෛරසය આવොත් එයාට බේරෙන්න පුළුවන් හැකියාව මොකද වෙන්නේ? අඩුයි. බාහිරින් ප්‍රතිකාර ගත්තේ නැත්නම් අපි කියනවා බාහිරින් ප්‍රතිකාර ගන්න තාම මේකට ඖෂධයක් නැහැ. එන්නත් ගත්තට අවශ්‍ය ප්‍රතිශක්තිකරණය ඇති වෙන්නේ. හරි? ඒක නිසා සෑහෙන අවදානම් රෝගී තත්ත්වයක්. හරි? රයිට්. තර මෙන්න මේ වගේ රෝග ලක්ෂණ අපිට දකින්න පුළුවන්. නිතර උණ ඇති වෙනවා. හරි? ඊළඟ මේ ඔළුවේ කැක්කුම, දහඩිය ගැලීම, ඊළඟ මානසික ආතතිය කියන්නේ අර මනසේ තියෙන නොසන්සුන් බව. හරි? හතිය, විඩාව. පැහැදිලි? ඔය වගේ මේ අර මම ඉස්සල්ලා පෙන්වුවා ඔයාලට සමේ මතු පිට කැලල්. ඔන්න ඔය වගේ දේවල් බහුලව අපිට නිරීක්ෂණය කරන්න පුළුවන්. හරි?
රයිට් ලියමු පුතේ රෝග කාරකයා ලියන්න වෛරස් කියලා රෝග කාරකයා ලියන්න වෛරස් කියලා ලියන්න මානව ප්‍රතිශක්ති ඌනතා වෛරසය මගින් රෝගය ඇති කරයි මානව ප්‍රතිශක්ති ඌනතා වෛරසය මගින් රෝගය ඇති කරයි වෛරසය දේහගත වී වසර දෙකකට පමණ පසුව රෝග ලක්ෂණ මතුවේ ලියඹු ඊළඟට රෝගය සුව කළ නොහැකිය හරි පුතේ වගුවට යටින්ම ඉඩ තියෙනවා ලියමු තරුවක් දාලා එහා පැත්තේ ඉඩ තියෙනවා රූල් දීලා තියෙනවා ලියන්න අනාරක්ෂිත ලිංගික හැසිරීම් වලින් වැළකීමෙන් සහ මෙම රෝග සම්ප්‍රේෂණය විය හැකි අවස්ථා හොඳින් දැනුවත් වීම මගින් රෝග ව්‍යාප්තිය වළක්වා ගත හැකිය හරි රයිට් පුතේ මේ පාඩමේ මොනවා හරි ප්‍රශ්න තියෙනවද අහන්න ප්‍රශ්න තියෙන අය සර් herpes රෝග කාරකයා කවුද? herpes රෝග කාරකයා වෙන්නේ පුතේ වෛරසයක්. හරි? සාමාන්‍යයෙන් පුතේ බැක්ටීරියා දිලීර වගේ මේ රෝග කාරකයෝ ඉන්නවනම් එයාට ප්‍රතිජීවක ඖෂධ තියෙනවා. අපි කියන ඇන්ටිබයොටික් කියලා කියන්නේ. මේ වෛරස් කියන කාණ්ඩයට තමයි ඖෂධ නැත්තේ. ඒතර ඒ වගේ වෛරස් එකකදී අපිට රෝග තත්ත්වය පාලනය කරන්න පුළුවන්. හැබැයි ප්‍රබල වුණොත් රෝග තත්ත්ව පාලනය කරන්න අමාරුයි. ඖෂධ නැහැ. මේ වෛරස් වල ව්‍යුහය අර ප්‍රෝටීන් කොපුවක් තියෙනවා. මේකේ DNA RNA අණු තියෙනවා. හරි? අන්න ඒ වගේ හේතු නිසා. රයිට්. තව ප්‍රශ්න තියෙනවද ළමයි? හරි. මට එක ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද? ළමයි කොහොමද නියුන් දරුවන් නැති වෙන්නේ? දැන් ඔය කතා කරේ සාමාන්‍යයෙන් අපි කලලයක් වර්ධනය වෙලා නේද? සාමාන්‍ය දරු ප්‍රසූතියක් සිදු වෙනවා. දැන් පෞගිය දවස්වල යාළුවා රූපවාහිනියේ දකින්න ඇති නියුන් දරුවන් 3 දෙනෙක්. ලංකාවේම වත් නියුන් දරුවන් සමහරට නියුන් දරුවන් ඉන්නවා 10 15 12 ඉන්නවනේ. කොහොමද මේ නියුන් දරුවන් නැති වෙන්නේ? පුතේ නියුන් දරුවන් නැති වෙන්නේ කොහොමද? අපි දන්නවා ඔන්න තියෙනවා මොකද්ද? ඩිම්බ සෛලයක්. දැන් මේක ඇවිල්ලා යුක්තාණුවකින් සංසේචනය වෙනවා.
හරි. මේ ඩිම්බසෛලයේ යුක්තාණුවකින් සංසේචනය වෙනවා. ඒතර පුතේ ඇති වෙනවා තනි සෛලයක් නේ. අපි කියවා යුක්තාණුව තනි සෛලයක් ඇති වෙනවා. මේ සෛලය සෛල දෙකකට බෙදෙනවානේ. අනුනන විභාජනයේ සෛල දෙකකට බෙදෙනවා. ඊට පස්සේ මේක සෛල 4 වෙනවා. ඊළඟට සෛල 8 වෙනවා. ඔය වගේ සෛල සංඛ්‍යාව මොකද වෙන්නේ? වැඩි වෙනවා. මෙහෙම බෙදෙනකොට මේ සෛල දෙක එකට සම්බන්ධ වෙලා තියෙන්න ඕනේ. පුතේ බැරි වෙලාවත් ගැස්සීම් එහෙම නැත්නම් විකිරණ ඔය වගේ මොනවා හරි හේතු සාධකයක් නිසා මේ සෛල දෙක වෙන් වුණොත් ඒ දෙක වෙනම කලල දෙකක් හැටියට වර්ධනය වෙන්නේ. වෙනම කලල දෙකක් හැටියට. එහෙම නැත්නම් මේක තව චුට්ටක් වර්ධනය වුණාට පස්සේ සෛල ගොනු දෙකක් වෙන් වෙනවා. වෙනම කලල දෙකක් හැටියට වර්ධනය වෙන්නේ. එතකොට යුක්තාණුව හැදිලා ඒකෙන් සෛල දෙකක් හැටියට වෙනම වර්ධනය වෙනවා. ඒතර මේ වගේ අයට අපි කියනවා මොකද? සමනියුන් දරුවන්. අපි හිතමු සෛල 4ක් හැදුනට පස්සේ සෛල 4ම ඔය වගේ ගැලවිලා යනවා මොනවා හරි හේතුවක් නිසා. ඒතර මේ සෛල 4 වෙන වෙනම වර්ධනය වෙන්නේ. අන්න නියුන් දරුවන් කී දෙනෙක්ද? 4 දෙනෙක් ඇති වෙනවා. එකෙන් එක සෛලයක් විනාශ වුණා. ඒතර නියුන් දරුවන් 3 දෙනයි. ඒ වගේ ඇති වෙන අයට කියනවා අපි මොනවද? සම නියුන් දරුවන් කියලා. ඒ පළවෙනි අවස්ථාව. ඊළඟට සාමාන්‍යයෙන් ස්ත්‍රියකගේ ඩිම්බ කෝෂයකදී ඒ වරකදී නිපද වෙන්නේ එක ඩිම්බ සෛලය. හරි? ඒක අවස්ථාවකදී නිපද වෙන්නේ එක ඩිම්බ සෛලය. කලාතුරකින් ඩිම්බ සෛල දෙකක් හෝ කීපයක් නිදහස් වෙන්න පුළුවන්. ඊටමත් කලාතුරකින්. ඩිම්බ සෛල දෙකක් හෝ කීපයක්. එක්කෝ ඩිම්බ කෝෂ දෙකෙන්ම සෛල දෙකක් නිපද වෙනවා. ඒ වගේ අවස්ථාවකදී මොකද වෙන්නේ? මේක ශුක්‍රාණු දෙකකින් සංසේචනය වෙන්න පුළුවන්. මේ ඩිම්බ සෛල දෙකම එකවර සංසේචනය වෙනවා. එතකොටත් නියුන් දරුවෝ ඇති වෙනවා. හැබැයි ඒ අය සමාන නැහැ. බොහෝ දුරට එකිනෙකට වෙනස් ලක්ෂණ තියෙනවා. මේම එක යුක්තාණුවකින් මේ වගේ සෛල බෙදිලා හැදෙන අය අපි කියනවා සම නියුන් දරුවන්. සම නියුන් කියලා. මේ අය සම නියුන් දරුවන් නෙවෙයි. හරි? ඔන්න නියුන් දරුවන් නැති වෙන හැටි. මට තිබ්බ ප්‍රශ්නයක් මම ඔයාලගෙන් අහලා निराකරණය කරගත්තා. හරි. තව ප්‍රශ්න තියෙනවද ළමයි? නෑනේ. හරි. එහෙනම් පුතේ අපේ පාඩම ඔතනින් ඉවරයි. හරි 14 වෙනි එකකේ ඔතනින් ඉවරයි. ඊළඟ 15 වෙනි පාඩම කියවලා ඒකේ අභ්‍යාස වලට උත්තර ලියන්න. ඒ කරලයි එන සතියේ පාඩමට සම්බන්ධ වෙන්නේ. ඊළඟට පේපර් ක්ලාස් එකට ඉන්න අය මේ වෙනකොට මම පුතේ 6 වෙනි පාඩමට අදාළ පුනරීක්ෂණ ප්‍රශ්න පත්‍ර අංක 7 දාලා තියෙනවා. ඒතර පේපර් එක කරලා අඟහරුවාදා හවස 6-8 අපි ගිය සතියේ ඉඳන් අපි පේපර් ක්ලාස් එකේ වෙලාව වෙනස් කරා. අඟහරුවාදා හවස 6-8 තමයි පේපර් ක්ලාස් එක තියෙන්නේ. ඒකට සම්බන්ධ වෙන්න. ඊළඟ පේපර් එකෙන් පස්සේ මම තියනවා වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රයක්. ඒක තියරි අයටයි පේපර් ක්ලාස් එකටයි ඔක්කොටම. පැහැදිලිද? රයිට්. ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. නෑ නේද? හරි. දැන් මේ කොවිඩ් තත්ත්වය ගැන කතා කරනවා නම් අපිට තව පුතේ මාස 2-3ක් මේ අවුරුද්ද අපිට අමාරුයි. මේ විදිහටම යන්න වෙනවා එක දිගට. ඒක නිසා ඒකට හරියන වටපිටාව හදාගෙන ආරක්ෂාකාරීව ඉගෙන ගන්න දේවල් ටික කරන්න. හරි. එහෙනම් අදට අපි පුතේ පන්තිය නතර කරමු. ඊළඟ සතියේ පාඩමට සූදානම් වෙලා පන්තියට සම්බන්ධ වෙන්න. හරි. සියලුම දෙනාට පුරුවන් සම්බන්ධ.